ඔන්න අද අපි කතා කරන්න යන්නේ භාග එකතු කිරීම ගැන. හරි, භාගයක් ගත්තාම භාගෙට තියෙනවනේ හරයයි ලවයයි කියලා එකක්. අපි මේ ඉරෙන් යට තියෙන ඉලක්කමට කියනවා හරය කියලා. ඉරෙන් උඩ තියෙන්නේ ලවය. ලේසියට අපි මතක තියාගන්නවා කොහොමද? හරක අපිට ළමයා කියලා. හරි. භාග එකතු කරද්දී අපි මුලින්ම බලන්න ඕනි දෙයක් තමයි හරය කියන්නේ. හරි, බලන්න මේ මං අරන් තියෙන පළවෙනි භාග දිහා. 5න් 1 එකතු කිරීම 5න් 3. හරි, දැන් මේ භාග එකතු කරද්දී අපි මුලින්ම බලනවා හරය සමානයිද කියලා. දැන් මම මේ අරන් තියෙන භාග දෙකේ බලන්න හරය මොකද්ද? 5නේ. දෙකේම 5. එහෙනම් හරය සමානයි නේද? මෙහෙම හරය සමාන වෙන අවස්ථාවේ අපි භාග එකතු කරද්දී පොදු හරය විදිහට ගන්නවා 5. දැන් හරය සමානයිනේ, පොදු හරය 5නේ. එහෙනම් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට ලව එකතු කරන්න 1 එකතු කිරීම 3 4යි කියලා. හරිද? ඊට පස්සේ බලන්න මේ දෙවෙනියට තියෙන්නේ 2න් 1 එකතු කිරීම 4න් 1. හරය සමානයිද? නෑනේ, මේකේ හරය 2, මේකේ හරය 4. හරය සමාන නෑ නේද? එහෙනම් අපි මෙන්න මේ වෙලාවේදී හරය සමාන කරගන්න ඕනේ. අන්න ඒ නිසා තමයි භාග එකතු කරද්දී මේ හරය හරිම වැදගත් වෙන්නේ. හරය සමාන කරද්දී මුලින්ම බලන්න මෙන්න මේ දැන් මේකේ හරය 2, මේකේ හරය 4නේ. මේ පොඩි සංඛ්‍යාව ලොකු සංඛ්‍යාව බවට පත් කරගන්න පුළුවන්ද කියලා. මොකද්ද පොඩි 2නේ? 2 4 කරන්න පුළුවන්ද? කීයෙන් හරි ගුණ කරලා අපි 2 2කින් ගුණ කරොත් 4 වෙනව නේද? එහෙනම් මෙන්න මේ පැත්ත 2කින් ගුණ කරොත් හරය සමාන කරගන්න පුළුවන් නේද අපිට? එහෙනම් අපි ඔන්න මෙන්න මේ 2කින් එක තියෙන පැත්ත ගුණ කරනවා 2කින්. ඇයි 2කින් ගුණ කරන්නේ? මේ පැත්තේ හරයට සමාන කරගන්න. දැන් මේ වගේ වෙලාවට හරය විතරක් 2කින් ගුණ කරලා බෑ. හරය මොන හරි සංඛ්‍යාවකින් ගුණ කරනවා නම් ඒ සංඛ්‍යාවෙන්ම අපි ලවයත් ගුණ කරන්න ඕනේ. දැන් ඔන්න බලන්න. දැන් එනවා අපිට මේ පැත්තේ හරය 2 2 4යි. ලවය 1 2 2යි. දැන් එනවා අපිට 4න් 2 එකතු කිරීම 4න් 1 කියලා. දැන් ඔන්න අපිට තියෙනවා පොදු හරයක්. හරයන් සමානයි. එහෙනම් පොදු හරය 4. දැන් අපිට පුළුවන් ලවය එකතු කරන්න 2 එකතු කිරීම 1 3යි කියලා. තේරුණාද? ඒ වගේම තමයි මෙන්න පහලින් තියෙනවා අපිට 2කින් 1 එකතු කිරීම 3න් 1. දැන් මෙතන පොඩි ඉලක්කම 2නේ. දැන් 2 3 කරන්න පුළුවන්ද මොකක් හරි පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරලා? අපිට 2 3 කරන්න බෑනේ. එහෙනම් අපි කරන්නේ දැන් අපි මෙතනදී ගන්නේ කුඩාම පොදු ගුණාකාරය. මම ඔයාලට මේ ලේසි ක්‍රමයක් කියන්නේ. හරිද? හරි. දැන් අපි පොදු හරය විදිහට ගන්නේ අපිට මේ පොඩි සංඛ්‍යාව ලොකු සංඛ්‍යාව කරන්න බෑ. එහෙනම් අපි මේකේ කුඩාම පොදු ගුණාකාරය ගන්නවා. ඒ කියන්නේ ලේසිම විදිහ තමයි අපි මේ පැත්තේ හරයෙන් මේ පැත්ත වැඩි කරනවා. මේ පැත්තේ හරයෙන් මේ පැත්ත වැඩි කරනවා. බලන්න එතකොට හරය සමාන වෙනවද කියලා. මේ පැත්ත වැඩි කරනවා 2කින්. එතකොට එනවා ඔන්න 2 3 6යි. ලවය එනවා 3යි. එකතු කිරීම 6න් 2යි කියලා. දැන් හරය සමානයි. දැන් එහෙනම් අපිට ගත්ත හැකි පොදු හරය විදිහට 6 ලවය එනවා 3 එකතු කිරීම 2 5යි කියලා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් භාග එකතු කරද්දී හරය සමාන කරගෙන ඕනෑම භාගයක් මේ විදිහට එකතු කරන්න.